අද 2026 අගෝස්තු 26 වෙනිදා ඔයාට ටින් නම්බර් එකක් තියනවද නැද්ද කියලා මතක නැද්ද? අපි බලමු මෙන්න මේ විදිහට. මුලින්ම ඔයා www.ird.gov.lk කියන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න ඕනේ. සයිට් එකට දාලා URL එක වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මෙතනින් ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න ඕනේ. දැන් අපි ඉන්නේ සයිට් එකේ හෝම් පේජ් එකේ. දැන් e-සේවාවන් යටතේ ඇති e-සේවාවන් වෙත පිවිසීම ක්ලික් කරන්න. මෙතනින් බදු ගෙවන්න ලියාපදිංචිය මත ක්ලික් කරන්න. හරි, දැන් මෙතනින් ඔයාලට අදාළ එක සිලෙක්ට් කරන්න. සාමාන්‍ය වැඩිපුරම දෙනා ඇති වෙන ටයිප් එක මම මෙතනදී සිලෙක්ට් කරනවා ඉන්ඩිවිජුවල් ලෝකල් කියලා. ඊළඟට අපිට මේ වගේ පේජ් එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙනවා ටැක්ස් පේයර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙද්දී ෆිල් කරන්න ඕන ෆෝම් එක. මෙතෙන්ට ඔයාගේ NIC කාඩ් නම්බර් එක දෙන්න. NIC නම්බර් එක නිවැරදිව ටයිප් කරගත්තට පස්සේ කර්සර් එක ටෙක්ස්ට් බොක්ස් එකෙන් එළියට අරන් එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කළාම මෙන්න මේ වගේ applicant has been registered in IRD කියලා ඩිස්ප්ලේ වෙනවා. නම් ඔයාට දැනටමත් ටින් නම්බර් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා තවදුරටත් මේ ෆෝම් එක ෆිල් කළ යුතු නැහැ. දැන් ඔයා මේ පේජ් එකේ පහළට යන්න. පහළට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් go to main menu කියලා බටන් එකක් තියෙනවා. go to main menu කියන බටන් එක ක්ලික් කරන්න. දැන් අපි ආයෙ පාරක් කලින් පේජ් එකට මෙනවා. මෙතනදී අපි ලියාපදිංචි කිරීමේ සත්‍යතාව තහවුරු කිරීම මත ක්ලික් කරන්න. මෙතනදී verify registration ටික් කරන්න. verify IRD information කියන last step එක තමයි අපි ඉන්නේ. මෙතනදී entity ID type එකට මම NIC එක දෙනවා. entity ID කියන එකට NIC නම්බර් එක දෙනවා. දැන් ඔයා ටින් නම්බර් එක හදලා දුන්න ඊමේල් එක හෝ ෆෝන් නම්බර් එක මෙතෙන්ට දෙන්න. send OTP බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා ඔයාගේ ෆෝන් එකට one time password එකක්. මේක 2 minutes වලින් expire වෙනවා. ද මැසේජ් එකේ තිබ්බ OTP නම්බර් එක enter OTP කියන තැන enter කරගන්නවා. ඊට පස්සේ කර්සර් එක එළියට අරන් නිකන් ක්ලික් එකක් දෙනවා. එතකොට මෙන්න මේ වගේ OTP verified successfully කියලා මැසේජ් එකක් pop up වෙනවා. ඊට පස්සේ search button එක ක්ලික් කරන්න. search button එක ක්ලික් කරපුවම ඔයාගේ ටින් නම්බර් එක ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ටින් නම්බර් එකක් අලුතෙන් හදාගන්නේ කියන එක ගැන. එහෙනම් අදට සමුගන්නවා.